ඔව් මේ වෙලාවේ මට මේක කියන්න සිද්ධ වෙන කාරණාව සම්බන්ධයෙන් මේ මහරජතුමාගේ හිතවැසියන් මම හිතන්නේ මේ අතවැසියන්ද මොකද්ද කොහොම කතාවකුත් තිබ්බා. නමුත් ඒ කියන්නේ මොකද ඒවට කියන්නේ මොකද මෙෂර්මන්ට් ගන්නවා කියන්නේ මේ අලුත් ඇඳුමක් සම්බන්ධව අලුත් ඇඳුමක් අන්දලා ගන්න. ඒ කියන්නේ මොකක්ද ඒකට කියනවා ඒ කියන්නේ ඒවා ගැන විශේෂ දැනීමක් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මොකද අපි ඒවා ඒ සම්බන්ධව දන්නේ නැහැ. ඉතින් වැඩි දන්නේ නැති හින්දා දන්න කෙනෙක්ගෙන් අහගන්න විදිහකුත් නැහැ. මොකද ඒ ඉස්සර අර තිබ්බ මේවල නම් ඉතින් මේ පැත්තෙන් රෙද්ද දාපුවාම එහා පැත්තෙන් ඇඳුම මෙහෙලා එනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මැෂින් එකක් නෙවෙයි මොකද්ද හරියටම ඒ කියන්නේ දැන් මහරජතුමාගේ වුණත් ඇඳුමක් හරියට මහන්න නම් එතුමාගේ මේ දිග පළල ඒ සම්බන්ධයෙන් හොයාගන්න ඕන. ඉතින් ඕක දන්නේ නැතුව අපි ඉතින් නිකමට මේක මෙයාට ගැළපෙයි නේද කියලා ඉවරලා හිතලා ඉවරලා ඇඳුම් අරන් ගිහලා ඉතින් අපරාධි බොරුවට ඉතින් මේ මහරජතුමාට වැඳ ගන්නත් බෑ. ඇඳගන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නෑ. ඉතින් ඒ වගේ තමා මේ වෙලා තියෙන්නේ කියලා මේ මහරජතුමාට ඒක මට විශේෂයෙන් පැහැදිලි කරලා කිව්වා මේක කියන්න කියලා. මොකද මේ ඇඳුම් මහන කෙනා මොකක්ද එයාගේ නම ටේලර් කිව්වහම අර එක දාතිය ඉතින් ඒ දේවල් මතක කරලා නමුත් මේක විශේෂයෙන් මතක් කරගන්න ඕන ඇඳුම් සම්බන්ධව කාරණාවක් නිසා ඉතින් මේක වැදගත් වෙයි කියලා තමයි මහරජතුමා විශේෂයෙන් කියන්නේ කියලා කිව්වේ. නමුත් මොකද්ද ඒ ගැළපීම කියන්නේ පාට අනම්මන හැම දෙයක්ම මේ දේවල් හොඳටම හොඳයි කියන එක තමයි මේ වෙලාවේ එතුමා රයිට් මේ පැහැදිලි කළ මහරජතුමාගේ මේවා කළා තියෙන්නේ රයිට් ඔකේ.